ගම්මානෙට ගිරිස් යකුවා බවක් අසා තන තන කතා වෙන දේවල් ගොඩක් මුසා මාට ලබා ඇත්තෙන් සිකුරුගෙත් දසා ඔහු දෙස බලන්නට සිතුවෙමි ඇසක් ගසා නෙක නෙක විපත් කොට මගේ රට කලබාලා ජීවිත පවා නැති කොට විපතට දාලා දුරු කළ යුතුව ඇති කොටසකි අතු ගාලා මේ අය උන්ව නලවයි තෙල් කිරි ගාලා සායම් ගාගෙන ලුදේ දුනු පැහැය පුරු සෙව්වෙමි ඉන්සි ඇස් රිදෙන තුරු හමුනුයෙන් කෙනෙක් තව මා පැතුව යුරු ඔහු බැඳ ගන්න ලැබුණා නම් මරුම මරු අද නම් ග්‍රීස් යකෝ මෙහි එන දිනේ තමා ගොම්මන් අඳුර ලන් වෙන විට නොවී පමා මෙය යට ඇඳුන් ටික සේරම වැලේ දමා එබිකම් කරයි නෑ බිලියක් ඉහේ නමා ඔහු කඩු වෙලට පැමිණෙනු දැක පියවිලා හිඳුරංගලත් පැන දිව්වලු මොරදීලා මට හමු වුණා නම් එම ඉඟි පිඟි පාලා ගෙට ගන්නෙමි ගිරිස් ඔක්කොම පිහදාලා අපි නම් ග්‍රීස් යකෝ නිතරම පිටු දැක්කා මේ අය එවැනි භූතයෝ නිතරම රැක්කා ලොවටත් හොරෙන් රැකගත් පතිවත වික්කා දඬුවම් විලස නොදානිමි කරමිද මක්කා ළඟත් උන්නලු දිනක් පෙර මග බල බලා උන්නෙමි කවුලුවක් හැර දුටු දසුනකින් වහගත් තෙමි තදින් දොර රෙදි පිලි උන උනා දිව්වනේ සුචිත්තර අවැසි පුද සේරම ලැබුණාම උන් එහි
මරාන හැමදාමත් පාර බලමි මං ඒ උනාට ආවේ නෑනේ ගිරිස් යකානං ගෑනුරුවක් දුටුව ගමන් දෑත බදාගෙන එන්නේ මෙවැනි අය නිසා තමයි ගිරිස් යක්කු වැඩි වෙන්නේ බයි කියයි සුරත් වනා මොන බයිද මට ඕනේ ගිරිස් යකාමයි රතු පස්වල දිත් හෙව්වේ ගිරිස් යකාමයි පිරිමි දැකලා හැංගෙන වලු ගෑනු අයට ලං වෙනවලු උපන් ඇඳුම ඇඳගෙන මලු ගිස් යකා එන්නේ ජයසෝමලා වගේ ඇත්තෝ තමයි පැනලා දෙන්නේ ගත්තා කවුද ළඟින් ඉඳගත්තා ගිරිස් යකායයි සිත සිත හොරෙන් බැලුවා මං මෙන්න බොලේ මේ මිනිහා මගේ පස්සෙන් දැන් යකා නාන තොටේ රැඳුණු යකා ඉන්න යක්කු මදිවට දෝ ග්‍රීස් යකෙක් ආවේ මේ කවිවල අනුහසයෙන් දොස්දුරු කෙරුණාවේ සුරා යකා දූම යකා එරුන් යකා කාම යකා මේ ඔක්කොම යක්කුසින්දා මගේ රටම සුන් ඔවුන් අතර දාස යන්නේ ගිරිස් යකයි දැන් ආච්චිලත් නරගෙන යන මලකුණෙනුත් සතුට සොයන ග්‍රීස් යකා අහෝ නොතින් දෑත දෙපා බැඳලා පොලිසියට බාර දෙන්නේ හතර හන්දි කඩලා මල් කැකුලියෝ පෙළන එකා අඩ නිරුවත සොයන යකා ගිරිස් ගාලා නන් නොමැතිය එහෙම යක්කු දැන් මෙම යක්කු හින්දා දැන් මගේ රටම සුන් ඉතන් දෙපතුල දෙක් ඉඳුල් කොරහේ දියනාගෙන පැලදොරින් බැස පලයන් ග්‍රීස් යකෝ සුවසේ ඉන්න ඊට පසුව ඉන්න හැකිය ඊට පස්සේ ඉන්න හැකිය බයක් නැතුව නිවසේ හැම පැත්තෙම රෙදි උන යනවා ඕන් දැන් ගිරිස් යකෙක් මන්තරමට ලොවේ නොවේ වෙනින් පටස් කියා තොපි දෙන්නම මාව බදා ගනින් ලැබුණි දෙන්නම මතු කළාත් හබේ ඉල්ලන මීර මතු වෙන හැටි අදත් සබේ යන්තම් සාපවස දැනුනොත් ටිකක් ඔබේ බය වෙනු එපා බෙලි මල් දන් සැලක් තිබේ රතු පස්වල ලලිත් කවියා කරන ලද පළවෙනි පොත මෙයයි කෙතරම් වටිනවද කවි අහලාම මදි නරඹන පිරිස
අද එක පොතක් ගෙන ගියහොත් එක පොතක් ගත්තොත් තුති කරමි පුද කවිත්වයට හැමදාමත් දෙන්නෙකි අතහිත උගත් දේශපාලනයේ දැනුමකි පරිණත අජිත් මාන්න පෙරුමය මෙතිඳු පැමිණ ඇත ඔබත් අජිත් මමත් අජිත් පතමි ඔබට සිත අන්ද අජිත් ඉස්සර පුරපතිය බොලේ දැංගරු මන්තිරිලු පොට්ඩක් වැඩිලු බලේ ජන දුක නිවන්නට වෙහෙසුණු සියලු වෙලේ ඔහු ගම් පහට අලියාගෙනි තරඟ කළේ තු අදහස කිය ජනිත කළේ පිට පැන මෙතන දැන් තරමක් දුවපි කැලේ මොන පිළ ගන්න මුත් මැතිඳුන් අපගේ පිලේ මොන ලකුණකින් ජයගත්තත් මොකද බොලේ අන්දයිමි පතලයි රුහුණට කවියට වාගේම පතලයි බණකට සංවර ගමනින් දැන් ආරමෙහි සිට ඔන්න වඩිනවා පැල්පිට ගෙදරට ඔන්න වඩිනවා පැල්පිට ගෙදරට ඉන්නට සිතුවෙමි දිගු කාලෙක සිට බැරිවිය පින්කම් තිබුණා එක පිට අදත් වැඩියේ පැල් පිට දායක ගෙට විශ්වාසය ඇති හින්දායි ඔයලාට කවි මඩු තිබුහන්දා හැම තැනකම මටය කියා නෑ නිදහස තිබුණෙම උදෙයාවේ ඊයේ ගොස් මතුගම වැඩිය හොඳයි හිමියනි අද දවසෙම පිරුවට යන්නට ඕනේ මට විගහටය මෙය කිව යුත්තේ ඔබ දෙපළට ආවේ අද වැද ගත් වැඩකටය වැඩ යන හන්දා සිතුව විලාසෙට වැලිත් යවූයෙමි වෙහෙරේ බදාමෙට බැලුමට තව දුර කරුණු කතා කොට සවසට එන්නයි හිටියේ විහාරෙට දුටු
ලැබෙන්නේ ඔබට මතු ඒ පිනය ඊට වඩා වැදගත් කාරණය අකුළුණට දූවිලි පිරුණ සුදුගා දෙනවලු පිරිවර තරුණ එසේ තිබියදිත් මෙහි පල කෙරුණ මොකක්ද ඔය හැටි මහා ලොකු කරුණ ලෝකෙට මම බාන දෙසුවට පොදුවේ ගෝල නමක් නැහැ තවමත් නැදුවේ ඒකයි පැල්පිට වෙත හිත යෙදුවේ දරුවෙක් මට දුන් නොත් පින සිදුවේ ඉන්න පුතුන් දෙදෙනෙකු පමණකි මට සොයුරන් වූ මිතුරන් මෙනි හරියට දෙදෙනාගෙන් ලොකු පුතුගේ තනි කොට පොඩි පුතුව දෙන්නට බැහැ මහනෙට ලොකු පුතු ඇත පාර පුරම රකින්න පොඩි පුතු දෙන්නකෝ මහාන කරන්න එතකොට පුළුවනි සසර දිනන්න සිව්වාරි ගෙට හැක නිවන ලබන්න මොන සැප දෙමි කිව්වත් අවසානේ කිසිම කෙනෙකු පිට දෙන්නට බෑනේ දෙදෙනෙකු නොව හිමියනි මගේ නෝනේ 10ක් වැදුවත් මට වැඩි නෑනේ ඔබට නොකීවාට පෙර දින මේ ගැන පොඩි පුතුගෙන් ඇසු වෙමි මම පොදින අවසර දෙතිනම් දෙමව්පියෝ දැන අකමැත්තක් නැත කොළුවා ඒ ගැන කෙනෙක් වුණොත් මෙම කහවත ඇන්ද රැයෙහි නිරාහාරව යයි නින්ද පුතුට එසේ කර සෙනෙහස බැන්ද කටක් කන්නේ අපි මොන හිතකින්ද ඔයිටත් වැඩියෙන් ලපටි පුතාලා පන්සල්වල ඇත සිව්
කොතෙක් කළත් ඇත්තම පැවසීමක් හිමියන්ගෙන් නැති හැටි ගැලවීමක් තව දුරටත් කළහොත් බලපෑමක් නිරය පිළිතුරු දිය හැකිය දුරු කර බිය සැකද පොඩි පවුලක සුදුසු නැත්නම් ලොකු එකද පැනය කියහුවේ නන්දනී බොහොම යස උඩි එක මට හොඳය පරකුත් නොමැත කිස පඩි පෙළවල් වගේ හැදුවොත් දරුවෝ රැස පුරවන්නේ කෙලෙස උන් සැම දෙනගේ කුස කියනට එපා නෝනාට මං කිව්ව වගක් නොලැබෙයි රජෝ මේවට හැම දිනම මගක් ගේ දොර දෙක කරන්නට කර නිතර දඟක් දරුවන් සිටිය යුතු වෙයි පවුලකට හුඟක් ඇහුවම ඕක අඹුගෙන් පසු පසට අදී පුම්බන් ඉඳී සතියක් බත් මුලද නොදී මිනිහෙකු වුවත් මම හරි දරුවනට ලැබී නැන්දම් අත්තගේ දියණිගේ මතයේ හිඳී ඕවට බය කළ හැකි වෙද ඕම වැඩ කාලය කකා මග නොහරි නොතියන ඉඩ ඇසුනත් සතුට කිය කිරි කැටියෙකුගේ හඬ පවුලක් දියුණු වන්නේ දරු පවුල උඩ බෑගුව හොතින් ඩිංගිත් තක් පැදුරු කොන තක්කෙට වැඩේ හරි නන්දනි නොමැත පැන ඔය මගුලට ගියොත් කෙලියක් වෙනවා හෙන කැඳ බොන්නත් මදිය සොච්ච මාතට එන ඉස්සර පවුල් බැලුවම දුසි මකිය දරුවෝ නැහැනුව එකෙක් වැඩි
ගුරු